හරි ඉතින් ඔන්න අද මම අරගෙන ආවිල්ලා තියෙන්නේ කොහොමද ලේසියෙන්ම කිසිම කෝඩින් දරමන්න නැතුව ලොගින් ෆෝම් එකක් හදාගන්න විදිහ. හරි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මේක මම හදන්න යන්නේ ChatGPT එක පාවිච්චි කරලා. අපි ChatGPT එකට ගිහින් මම කියනවා මට ලොගින් ෆෝම් එකක් හදන්න ඕනි කෝඩ් ටික දෙන්න කියලා JavaScript, CSS සහ HTML වලින්. ඔන්න විදියට යාමට දීලා තියෙන කෝඩ් ටික ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට notepad එක open කරගන්න. notepad එක open කරලා ඒකේ තියෙන මෙන්න මේ new file එක ගන්න. මම ඒක දෙපැත්තට දාගන්න එක ලේසි. ඊට පස්සේ මෙන්න මේ විදියට උඩටම ගිහිල්ලා මෙන්න මේ index.html කියලා තියෙන්නේ. එතන මෙන්න මේ html කියලා තියෙන file එක තමයි ඔයාලා copy කරගන්න ඕනේ. ඒක මෙන්න විදියට copy කරගන්න. ඊපස්සේ මෙතෙන්ට ඇවිල්ලා paste කරලා මම control එකයි shift එකයි s එකයි press කරලා මේක save කරගන්නවා. ඒක ඔයාලා save කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ තියෙන index.html කියන නම තමයි ඔයාලා දෙන්න ඕනි. මම ඒක මේ විදිහට මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ save කරනවා. මගේ මේ විදිහට ආවේ කලිනුත් මම මේ විදිහටම දීලා තියෙනවා file එකක් නමක්. ඒක නිසා මම ඒක දැන් yes දෙනවා replace කරන්න කියලා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තව එකක් ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ CSS කියන ටික copy කරගන්න ඕනි. ඒකත් ඔයාලා save කරන්න ඕනි මෙන්න මේ විදිහට style.css කියලාම තමයි. ඒකත් මම paste කරලා control shift s ඔබලා save කරනවා. මෙන්න මේ නම දීලා ඒ જાතිය ෆයිල් එකකුත් මං ගා තිබ්බා. ඒක තමයි මේ විදිහට මම yes දෙනවා replace කරන්න කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට මෙතන තව එකක් අරගන්නවා මං. ඊට පස්සේ මෙන්න එතන පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ script.js කියන නම තමයි ඒගොල්ලෝ දෙන්න ඕනේ. නැත්තම් වෙන ඒවා දුන්නොත් වැඩ කරන්නේ නැහැ මේ කෝඩ් එක. මං ඉස්සෙල්ලා මේක save කරන් ඉන්නවා. save කරගන්නවා ඒ නම දීලා. ඒක ජාතියනොත් මං ගා ෆයිල් එකක් තියෙන එක නිසා මම ඒක රීප්ලේස් කරන්න කියලා yes දෙනවා. ඊට පස්සේ කෝඩ් එක copy කරලා මේකට paste කරලා මං save කරගන්නවා. හරි ඉතින් ඔක්කොම මේවා ටික දැන් මම save කරන් තියෙන්නේ. මේ තියෙන්නේ මම මේ කරපු මේ index, style සහ script කියන තුන. මම ඒ ටික මෙතෙන්ට ගන්නම්. හාල් වෙන තේ ටික තියෙනවා. මෙන්න මේ විදිහට index කියන එක ඔයාලා ඔබන්න. එහෙම බුවම ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ලස්සනට login form එකක් ඇවිල්ලා තියෙනවා. ඊපස්සේ sign up කියන එක බුවම ඒකත් ලස්සනට වෙනස් වෙනවා. ඔයාලට පේන ඇති ඒක ලස්සනට ආවා. හරි ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඕනම වෙබ්සයිට් එකක් හදාගන්න ChatGPT එක පාවිච්චි කරලා මේක ඔයාලට freelancing කරනවා නම් ගොඩක් වැදගත් වෙනවා. හරි ඉතින් අදට මම ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක මෙයාගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ channel එක subscribe කරලා තියන් මේ වීඩියෝ එක like කරන්න. එහෙනම් මේ වීඩියෝ එකේ කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් දවසක හම්බ වෙනකම් අදට අපි ගිහිල්ලා එන්න. සුබ දවසක්.